වේවා. ගරු ජයදහය විද්‍යාලයේ විභාගපතිතුමන් ඇතුළු ප්‍රාදේශීය සම්බන්ධී කාර්ය වශයෙන් කටයුතු කරන අපේ සම්පත් මහතාගෙන්ද ඒ වගේම අද දවසේ දයාබර ඔබ වෙනුවෙන් මම හිතන්නේ ඔබ බහැර ප්‍රදේශයක සිට පැමිණි www.malut.com සංවිධානය නියෝජනය කරමින් පැමිණි නිලධාරී මහත්මීන්ගෙන් අවසරයි ආදරණීය දුවේ පුතේ මම හිතන්නේ අපි මම දැන් ආකාර වැඩි පිටසක් ඉන්නේ බෞද්ධ ආගමිකයෝ බෞද්ධ ආගමේ හෝ වේවා අනිසියලු ආගම් වලත් අපි විපතකදී අනිත් කෙනෙකුට පිළිගැනීම උතුම් ගුණාංගයක් විදියට සැලකනවා. ඉතින් අද දවසේ අපේ ආය 10 බුදුහත්තුමාගේ නිමිත්තෙන් මේ නිලධාරී මහත්මීන් අපේ පාසලට සම්බන්ධ වෙලා ඉන්නේ. දයාබර ඔබ වෙනුවෙන් ඔබට ඔබ හත්වෙච්ච දුෂ්කර අවස්ථාවෙන් ඔබව යම් විදිහකින් ගොඩ ගැනීම සඳහා මුංච අත්දැකීමක් කරන්න. ඉතින් ඒ විදිහට අද දවසේ අපේ පාසලට පැමිණි මේ නිලධාරී මහත්මීන් ඉතාම ගෞරවයෙන් ආදරයෙන් පාසල වෙනුවෙන් පිළිගන්න ලබනවා. මම මුලින්ම www.malut.com සංවිධානය නියෝජනය කරමින් අපේ නිලධාරී මහත්මීන්ට අවස්ථාව දෙනවා. දයාබර දුවේ ඔබ අමතන්න. විශේෂයෙන්ම ඇත්තටම මේක සංචාරණය කරන්න වැඩිපුර මහත්යක් දැරුව අපේ සම්පත් සහෝදරයා. මොකද ඔහු තමයි මේක සංචාරණය කළ අපිට මේ අවස්ථාව සකස් කර දුන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් දරුවෝ හැටියට ඔයාලගේ මම කැමති ඉල්ලීමක් කරන්න. දැන් ඔයාලට මේ හම් වෙන පොත් වලින් සමහරට තවත් අය ඔයාලට පොත් දෙන්නේ නැති. right? ඒ නිසා ඔයාලට මේ පොත් වැඩිපුර තියෙනවා නම් ඔයාලා පුරුදු වෙනවා තවත් කෙනෙකුට මේ පොත් දෙන්න. ඒ නිසා මේක මම කියනවා ඔයාලා මේ පොත් අරගෙන අධ්‍යාපනය හොඳට කරලා ඉගෙනගෙන right ඔයාලට අවස්ථාව හම්බුනොත් යම් දවසක රැකියාවක් කරනකොට තවත් කෙනෙකුට උපකාරයක් කරන්න මම හිතන්නේ ඔයාලා ඒකට පොඩි දවසක නම් පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා දැනට ඔයාලට මේ පොත් දර්ශකයි ඔයාලට වැඩිපුර පොත් තියෙනවා නම් ඔයාලගේ යාළුවන්ට එතකොට ළඟහල පාලේ ඉන්න අයට නැත්නම් පාසලේ තවත් දරුවන්ට ඔයාලට හැකියාව තියෙනවා තවත් කෙනෙකුට පොතක් දීලා සහයෝගය දෙන්න. ඒ නිසා ඒකට පොඩි දවසක නම් පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා ගොඩක් ස්තුතියි විශේෂයෙන් මේ පාසලේ සේවක මාතෘකාවට මේ අවස්ථාවට අපිට ලබා දෙන්න ගැන. ඒ නිසා බොහොම ස්තුතියි. මම හිතන්නේ අපේ දුත්තේ අර අපේ මහත්තයා මතක් කරා වගේ ඔබ වගේම පිරිසක් තවත් පිරිසකට උදව් කළ යුතුයි කියන හැඟීමෙන් කටයුතු කරපු නිසා තමයි අද දවසේ මේ මහත්මීන් ඔබ හමුවට ඇවිල්ලා ඉන්නේ. ඒකෝට ඒ වගේම ඔයගොල්ලන්ට මතක් කරා ඔයාලගේ අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය අරගෙන තවත් නැතිකල කෙනෙකුට උදව් කරන්න මෙතනින් අවස්ථාවක් ලබා ගත්තොත් ඒක උරුවක් විදියට ගත්තොත් හොඳයි කියලා. ඒකෝටම අපේ රාජ්‍ය මන්ත්‍රීහත් බැලුවා. ඊයේ දවසේදී ඇත්තටම මේ සිදුවීම වුණා. අපේ අර පිටපස්ස පෙළියේ දෙලන්නේ නැතිනකො. එයාට හම්බෙච්ච වටිනා බෑග් එකක් කෑම පෙට්ටිය වතුරේ පොඩ්ඩක් එක්කම ගෙනාලා ඒ අම්මා අපේ විපත අනුරට කවුරුහරි දෙන්න කියලා
සම්පත් මහතාට මම ආරාධනා කරනවා මේ මහත්මිය ඔයාලා වෙනුවෙන් සම්බන්ධ කරලා දීපු ඔබ හමුවේ වචනයක් කතා කිරීම සඳහා. අපි අකමැත්තෙන් වුණත් ඒ වගේ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ ලැබෙන දායාදී බාර ගන්නත් වෙනවා. ඉතින් දරුවනේ දැන් අපි මේ පොත්පත් ටිකක් සූදානම් කරගෙන ආවා. මේ අපි නළුවට කොහොම අපේ ජගත් මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම මම හරහා තමයි ඒක සංවිධානය කරගත්තේ. තීරණය කරගත්තා මේ ව්‍යසනයෙන් යම් හානියක් වෙලා ඉන්න මොහොතේ ඔයගොල්ලෝට යම්කිසි අස්වැසිල්ලක් වෙන්න. ඔයගොල්ලෝ හිතන්නවා මේ ගන්නන්ට ලැබෙන දෙයක් මේ ලබා ගන්නවා කියන හැඟීමක් නෑ පුතේ. ඒකත් ඕක වෙනවා. මටත් යම් ප්‍රමාණයකින් බලපෑම වුණා නම් ඔයගොල්ලෝ තරම් කිම හානියක් උනේ නෑ. හැබැයි අපි පුරුදු වෙන්න ඕනේ උවමාරු කරගන්න. තියෙනවා නම් තියෙන කෙනා නැති කෙනාට දෙන්න පැකිලෙන්න හොඳයි. ඒක තමයි අපි බෞද්ධ සංකල්ප තුළ ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒගොල්ලෝ හැමෝම දහම්පසල් යනවා මම හිතන්නේ. අපි පුරුදු වෙන්න පුළුවන් තරම් දෙන්න. යාළුවල දෙන්න, අසල්වැසියට දෙන්න, නැත්නම් අයිට පමණක් තියෙන අය පවා සමහර වෙලාවට අපි ගාව තියෙන්නේ අවශ්‍ය වෙනවා. ඒ හැම මොහොතකම අපි ඕම ලෙන්කතුව අනිත් අයත් එක්ක ඕමාරු කරගන්න පුරුදු වෙනවා. ඒක අපේ ජීවිත ගොඩ නැගෙනවා ඉරායයෙන්. ඉතින් මම බොහෝ කාලයක් ඉඳන් සමාජ සේවා කරන කෙනෙක්. ඒක සමාජවල මම දැකගත් ඇති. සත්‍ය වලන අනිවිරු බලලා තියෙන්නේ. රාජකීය සහ මේ ප්‍රදේශයේ ඒ කාර්ය කරන්නේ මම. ඒත් එක්ක සමගාමීව තවත් බොහෝ සමාජ සත්කාර කෙරෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් සතුටුයි අද මේ පොඩිවට හරි ඔයගොල්ලන්ට මේ අස්වැසිල්ලක් වෙන්න පොත්පත් ටිකක් සූදානම් කරලා ගෙනත් දෙන්න ලැබීම ගැන. ඔයගොල්ලෝ මේවා පරිහරණය කරන්න හොඳට ඉගෙන ගන්න ගුණවත් දැනවත් හොඳ පුරවැසියෙක් විදිහට සමාජගත වෙන්න. උන අපි මේ කරන කාර්ය කවදා හරි දවසක බොහොම සත්වාදී සතුටින් ඔයගොල්ලන්ට කරන්න දවසක් උදා වෙනවා. ඉතින් ඒක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ලෞකිකව මේ මැරෙනවනේ. මේ මැරෙන මොහොත දක්වාම තව කෙනෙකුට උදව් උපකාර කරමින් තමන්ට සහ අනිත් අයට අකටයුතුකම් නොකරන මොකටම හොඳයි සම්මත දේවල් කරමින් අපි සමාජයට දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එන ඔයගොල්ලන්ට සුබ අනාගත ප්‍රාර්ථනා කරන මේ ලැබෙන පාසල් උපකරණ පරිහරණය කරන්න තුදී තව අයත් කොහොමද කරගන්නේ හොඳට ඉගෙන ගන්න සමාජයට රටට වටිනා පුරවැසියෙක් විදිහට සමාජගත වෙන්න. ඒක හැමෝටම ස්තුතියි වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නා. ජගත් මට ආරාධනා කරනවා මේ පරිත්‍යාගය කරන්න කියලා. මේ එකවසරට වේදාපියෝ නෙතුස විදුසර
සා දෙවි. එන. Vihansa. SP Sanuji Natasha. Janudi Jitulima. Risindu Rio. Danidu Damsar. KT Sitara Damsarani. KPT Vitsara Ranasinghe. Shanuli Metara. KA Sadev. Manitu Devune. Sadev Hasaran. IP Dinesh Vihansa. HM Dimasha. SA Ovindi. Sidangana. Ovindi Nayangana. Senugi Kavitma. දෙන්න RP Seara Dahanti. Dehemi Chamatka. LG Chanvi Sahamsa. Sasmika Kaushalya. තුමාන් හරහා තමයි අපිට සම්පත් මාත්‍යා හරහා මේ උපකාරය ඔබට කරන්න පුළුවන් උනේ. ඉතින් අයයට හරි විද්‍යාලයේ විද්‍යාර්ථීතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා ඔබ වෙනුවෙන් සම්පත් මහතාටත් ජගත් මහතා ඇතුළු මේ නිලධාරී මහත්ම මහත්මියට අයවල ඔබ වෙනුවෙන් දුරකථන ගෙවන්න
අපේ පාසලට පැමිණීම වෙනුවෙන් ඒ සහ ඔබට කළ මේ උපකාරය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලන් කරන කියන කටයුතු ඔබට මේ කරපු පරිත්‍යාගයේ විතරයි නෙමෙයි මම හිතන්නේ මේ වෙද්දී පාසල් ගණනාවට ඔබ වගේම ප්‍රතිපත්තිවා දරුවෝ ගොඩකට අත දීලා තමයි මෙතුමලා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළින් මේ මහත්මයාගේ ඉක්කත් සර්වස්කාරීව සාර්ථක වෙන්න කරන කියන කටයුතු සාර්ථක වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු නේද? එහෙනම් සියලු දෙනාට විදේශගත ඔබට මරුවට වෙතින් සුබ ආරංචියක්. ලංකාවේ සිටින ඔබගේ ආදරණීයන් පුදුම කරවමින් සතුටු කරන්න. උපන්දිනයට වෙඩින් ඇනිවර්සරියකට වැලන්ටයින් එකට ලංකාවේ සිටින ඔබගේ ආදරණීයන්ට ගිෆ්ට් එකක් යවලා සර්ප්‍රයිස් කරන්න ඔයත් කැමතිද? ඒ වගේම ගෙදරට අවශ්‍ය ග්‍රොසරීස් පැකේජ් 4ක්ම එකම තැනින්. මිනි ග්‍රොසරි පැක් අයිටම් 20යි, සුපර් ග්‍රොසරි පැක් අයිටම් 26යි, ලක්ෂරි ග්‍රොසරි පැක් අයිටම් 34යි, ඩබල් ග්‍රොසරි පැක් අයිටම් 46යි. අදම යන්න අපගේ වෙබ්සයිට් එකට www.maruwata.com. නැත්නම් අපිට කතා කරන්න 0.7 12 63 02.